ආදින්නු මං අද හිතුවේ අපි හැමදාම තුන් තේරවිලිනේ ගැන්නේ කතා කරන්නේ. තේරවිලි කවිත් කිව්වා. මං අද හිතුවා සරල තේරවිලි ටිකක් අහන්න කියලා. හරි ටිකිලා. ඒ අදහස හොඳයි. වෙනසකටත් එක්ක එහෙනම් සරල තේරවිලි ටිකක් අහමුකෝ. එහෙනම් යාළුවනේ ඔන්න මතක ඇතුව අපි subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා මේ අහන ප්‍රශ්නෙට උත්තරේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ජින්නා කියමුකෝ බලන්න කිසිවෙකු නොයා යුතු මග මොකක්ද කියලා. කිසිවෙකු නොයා යුතු මග නොමගනේ. හරි එහෙනම් කියමුකෝ බලන්න කිසිවෙකු නොකියවන පොත මොකක්ද කියලා. කිසිවෙකු නොකියවන පොත තමයි ඉල පොත. එහෙනම් කියමුකෝ බලන්න ගස්වල නැති මල මොකක්ද කියලා. ගස්වල නැති මල කම්මලනේ. ඔව් ඒකත් හරි. එහෙනම් කියමුකෝ බලන්න අනුන් පාවිච්චි කරන Tamanට අයිති දේ මොකක්ද කියලා. ඒ කියන්නේ ටිකිලා ඒක පාවිච්චි කරන්නේ අනුන් උනාට ඒක අයිති Tamanට කියන එකනේ. ඒ කියන්නේ නමනේ. ඔව් ජින්නට තේරවිලි ගැන හොඳ දැනුමක් තියෙනවනේ. හරි එහෙනම් ඊළඟ එක කියන්නකෝ. ගියොත් ආයෙත් එන්නේ නැහැ. ගියොත් ආයෙත් එන්නේ නැහැ. වයසනේ ටිකිලා. ඔව් ජින්න ඒක හරි. එහෙනම් දියේ වැලයි වැලේ මලයි. හා මොකද්ද? ඒ මොකද්ද ටිකිලා? ඒක මට හිතා ගන්න බෑනේ. ඒ තමයි ජින්න ලාම්පුව. එහෙනම් ඔන්න අද යාළුවන්ගෙන් අහන තේරවිල්ල තමයි කන්න දෙනකොට ජීවත් වෙනවා බොන්න දෙනකොට මැරෙනවා. මොකක්ද උත්තරේ? පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.